හායි යාළුවනේ කොහොමද ඉතින්? මොකද දවසකින් මම ওই පැත්තේ යන ගමන් ගරන්න පාගල්ගේ තමයි පුටාරගේ පාගන ගමන් ඔය තියෙන්නේ යන පාර හැමදාම ඉතින් පුටාරගේ පාගල්ගේ තමයි ඉතින් පාගන්නේ ওই පැත්තට chance එක සෙට් වෙයි කියලා හිතාගෙන තමයි ඉතින් පුටාරගේ පාගන්නේ මම ෂෝට් එකක් දැම්මා ඒ වීඩියෝ එක තමයි මේ වීඩියෝ එකේ ෆුල් එක තමයි මේක ගියුඩ ගැල්ලක් එහෙම හැම්බනි සීන් එකක් තියෙන්නේ තව ගල් දෙකක් තුනක් හම්බ වෙනවා එක ගලක් හම්බ වෙනවා එක ගලක්ද මේ නැත්තම් මේ අර මාළක කෑල්ලක්ද කියලා හිතා ගන්නවත් බෑ ඒ කටේ දාගෙන ආපත් දිනා නිකන් ගලක් වගේ තමයි සෙට් එක ওই පාරේ තමයි ඉතින් හැමදාම පාගන්නේ ඔය පැත්තට අලුතෙන් channel එකට සෙට් වෙන කෙනෙක් ඉන්නවා නම් එයාට මේ මතක් කිරීම මේ මං ගල් ගැන කිසි දෙයක් දන්නේ නැහැ මැණික් ගැන කිසි දෙයක් දන්නේ නැහැ 100ට එකක්වත් දන්නේ සම්පූර්ණ වීඩියෝ එක බලන්න ඉවරන එක මේ අනිවාර්යෙන් subscribe පාරක් දාගෙන යන්න ගොඩක් කට්ටිය කමෙන්ට් දාලා තිබ්බා මේ ගල මේ ගලක් අර ගල මෙහෙම ගලක් වටිනවා වටින්නේ කියලා හැම අදහස් දක්වලා තිබ්බා ඔයාලගේ අදහස් මාර විදියට වටිනවා අර බර්න් කරන සීන් එකක් එහෙම දාලා තිබ්බා ඒකේ එක්කෙනෙක් වෙන විස්තරයක් දාලා තිබ්බා ඇත්තටම කිව්වොත් ඒ උකට්ටිගේ දාන විස්තර අනම්මන මාර විදිහට වටිනවා අනිත් මට විතරක් නෙවෙයි වීඩියෝ එක බලන කට්ටියට වුණත් ඒ කමෙන්ට් බලපුවාම මාර විදිහට මේ ඉගෙන ගන්න දෙයක් තියෙනවා ඒ කමෙන්ට් වල එහෙම අපි දන්නේ නැති දෙයක් තව එක්කෙනෙකුට උගන්වන්න ඉතින් මේ ලෝභ වෙන්න හොඳ නැහැ හැමදේම කියලා දීලා අපි හැමෝම මිනිස්සුනේ මේ අනිවාර්යෙන් දන්නේ නැති දෙයක් කියන්න ඕනේ මේ මං අද පෙන්වන්න යන්නේ මේ අපේ පැත්තේ තියෙනවා මේ වලක් කපපු තැනක් ඒ කියන්නේ ඉල්ලම් පාරක් ඉල්ලම් කැට ගොඩක් තියෙන්නේ උතෙන්ට පොලිසියෙන් පැනලා එන සිරිබිරිසක් ගිහිල්ලා තියෙනවා මං එතෙන්ට අද නිකමට වගේ ගියා මොකද මේ වතුර වැඩි වෙලා තිබ්බනේ ඒ දවස්වල මෙහි ඔක්කොම පලාතම යට වෙලා තිබ්බේ මං නිකමට වගේ ගියා නිකන් ගල් රෑනක්වත් පෑදිලා තියෙනවද කියලා බලන්න මේ ඔය එතෙන්ට යන පාර තමයි තියෙන්නේ මේ හරි මේ පසත් අමුතුයි අර පණුගල් කියන්නේ පණුගලුත් තියෙනවා තනිකරම තියෙන මේ පල්ලෙම තනිකරම තියෙන කැට රෑනක් පල්ලෙහා තියෙන තනිකරම කැට රෑනක් තියෙන්නේ ඒ කියන්නේ උඩ පස් ටික අයින් කරපුවාම සාමාන්‍ය අඩියක්වත් කපන්න ඕනේ තනිකර තියෙන ගල් රෑන කැට රෑන මේ ඕ වලක් තියෙන්නේ ඕ වල තමයි ඉස්සෙල්ලා කට්ටිය හාරලා තිබ්බේ ඒ වලේ තනිකරම තියෙන ඉතින් ඉල්ලම් ගල් රෑනක් තමයි තියෙන්නේ දිගටම තියෙනවා ඕ කෙලින් පාර දිගටම තියෙනවා මං නිකපට වගේ ගියේ නිකන් ගලක්වත් පැදිලා තියෙනවද දන්නේ නැහැ කියලා බලන්න එතන තියෙනවා තනිකරම ඉල්ලම් ගල් රෑන උතන ගරන්න බයයි කොයි වෙලාවෙ පොලිසියෙන් පණිවිඩ දාන්නේ ඒකින් නිකමටත් ඔය පැත්තට යන්නේ අර වතුරට බහැලා අතින් කරන එක සේෆ්ටි ඉතින් මොකක් හරි කේස් එකක් ආවොත් ඉතින් කියන්න පුළුවන් අතින්නේ කරන්නේ කූඩ දාලා කරන්නේ නේ ගොඩක් කට්ටිය කිව්වා කූඩ දාලා කරන්න කියලා මේ පැත්තේ කූඩයක් තියා මොනවත් හොයාගන්න නේ ගණ්ඩව සල්ලි දීලවත් යන්න කූඩ හදන තැනක්වත් නෑ මේ පුළුවන් නම් ඉතින් සප්පයක් විදිහට මේ ලොකු කූඩ නැතුව ඒ කූඩ සයිස් එකේ පොඩි කූඩ තියෙනවා නම් පුළුවන් නම් මේ මට හොයලා දෙන්නකෝ මේ එහෙම දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න ඒ කියන්නේ ලොකු වට්ටි නෙමෙයි අර සාමාන්‍ය පොඩි වට්ටි එහෙම තියෙනවද දන්නේ නෑ නේද මේ ඒ වට්ටියක් එහෙම මොනවත් ගත්තොත් මේ අරන් ලයින් එකක් ගහ ගන්න පුළුවන්. මොකද ලොකු කූඩ අරගෙන ඕකේ කරන්න ගියොත් ආයි ඉතින් ඇතුලේ තමයි. ඔතන තමයි මට නිල් කිරින්චි කෑල්ල හම්බුනේ. අර පළවෙනි වීඩියෝ එක බලපු කට්ටිය දන්නවා ඇති ඔතන ප්ලේස් එක. අර මං කිව්වේ ඔතන වලක් වගේ තියෙනවා කියලා ගල් ප්ලේට් එක ඇවිල්ලා ඔතන වලක් තියෙනවා කියලා. හැබැයි මගේ මෙදා පොටේ නම් chance එක අවුල් ගියා මේ මෙතන ගල් චුට්ටක්වත් තිබ්බේ නෑ ඇවිල්ලා රැඳිලා මේ ඒ කියන්නේ ලොකු ගල් ඇවිල්ලා ඔතන වැටලා තිබ්බේ මම බැලුවා ඔතන නම් ගලක් සෙට් උනේම නෑ මම ඒකින්ද පොඩ්ඩක් ඔතන මේ මම උතන වල පොඩ්ඩක් හැදුවා අය
වතුර පාරක් හරි ඇවිල්ලා ගල් ටිකක් රැඳෙන්න කියලා ලොකු ගල් තිබ්බ ටික මේ අයින් කරලා දැම්මා. අනිවාර්යෙන් කියන්න ඕනේ මං ගල් ගැන එහෙම ලොකු දැනුමක් දන්නේ මේ ගල් වර්ග එහෙම මං දන්නේ වැඩි. මේ පැත්තේ මොකද ගල් ගැන එහෙම කිසි දෙයක් කවුරුවත් දන්නේ මෙතන chance set වෙන පොට් එක. අනිවාර්යෙන් මෙතන chance එකක් ලොවෙත් වදින්න ඕන පොට් එකක්. මේ සැරේ වීඩියෝ නම් පොඩ්ඩක් දිග වැඩි වෙයි මේ මොකද වීඩියෝ කරා වීඩියෝ අතරමඟදී මේ ස්ටෝරේජ් ෆුල් වෙලා කොහොම හරි වීඩියෝ ක්ලිප් වගේක් වීඩියෝ වෙලා නැහැ. මම ඔහේ ෆෝන් එකේ නිකන් තියලා මම කර ඉඳලා තින්නේ. මට ඒකට ඒ වෙලාවේ හම්බුණා මේ මොනවද රඹහා ලොකු කෑලි දෙකක්. ඒවා හැම වීඩියෝ වෙලා තිබ්බෙත් නැහැ. මේ අනිවාර්යෙන් subscribe කරන්න. වීඩියෝ නම් ගොඩක් දෙනෙක් බලලා තියෙනවා වීඩියෝ. ඒ වුණාට subscribe එකක් දාලා ගිහිල්ලා නැහැ. අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න. වටිනා කලක් තියෙනවා නම් comment එකක් දාගෙන යන්න. අනිවාර්යෙන් පොඩි වට්ටියක් එහෙම අර කියන්නේ ලොකු වට්ටි තියෙන්නේ. ඒ size එකට නැතුව ඒ size එකේ පොඩි වට්ටි තියනවද ගන්න සල්ලි වලට හරි. මේ පැත්තේ වට්ටි කොහෙවත් ගන්න තැනක්වත් නැහැ. වට්ටියක් ගන්න ඕන යන්න වෙනවා. ඉතින් රත්නපුර පැත්තේ තමයි තියෙන්නේ. යන්න වෙන්නේ. මෙහි වට්ටි නැහැ. පුළුවන් නම් මේ පොඩි වට්ටියක් එහෙම ගන්න තැනක් තියෙනවා නම් මේ කමෙන්ට් එකක් හරි මේ ෆෝන් නම්බර් එක හරි මේ කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔතන මට ගලක්වත් සෙට් වෙන්නේ නැහැ. බලනවා මෙව්ව තියෙනවා ගල් සෙට් වෙන්න නැතුනට මේ කට්ට කෑලි තියෙනවා. කළු කට්ට කෑලි පොඩි රඹහ කෑලි එහෙම. අය ඊයන් ගලුත් තියෙනවා. මම බානකට තියෙනවා. ඔතෙන්ට බහලා පොඩ්ඩක් කොට්ටුනේ ලොකු ගල් ටික අයින් කරලා ආයි chance එකක් සෙට් වෙන්න පොඩ්ඩක් බල හදාගත්තා. ගල් පාරේ ඇවිල්ලා රැඳෙන්න. හැබැයි උතන මෙහෙම සීන් එකක් තියෙනවා. ලොකු හැඩ පාරට ඇවිල්ලා ගල් රැඳෙන්නෙත් නෑ. වතුර අඩු වෙන්න තමයි ගල් එන්නේ. ඇවිල්ලා එතන රැඳෙන්නේ. බොසා subscribe එකක් දාගෙන යනවා. ඉතින් වීඩියෝ එක බල ඉන්න subscribe එකක් අනිවාර්යෙන් දාගෙන යන්න, like එකක් අනිවාර්යෙන් දාන්න. වීඩියෝ එක හොඳයිද නැද්ද කියලා අනිවාර්යෙන් comment එකකුත් දාගෙන යන්න. මෙන්න මේ හරිය මට හම්බ වෙනවා රඹහ කෑල්ල. බලන්න ඒක රඹහක්ද නැත්නම් මාළක කෑල්ලක්ද කියලා. දැන් ඔයාලා හිතයිද දන්නේ වීඩියෝ දාන හැම එකේම අනිවාර්යෙන් මට ගලක් හම්බ වෙනවා කියලා. එහෙම නෑ. මේ වීඩියෝ ගොඩක් කරනවා. ඒකෙන් එක දෙක මොකක් හරි ගලක් සෙට් වෙනවා තියෙන්නේ රඹහ කෑල්ල. බලන්න මේ රඹහද නැත්තම් මාළික කෑල්ලක්ද කියලා. ඒක මැද හිලක් එහෙම තියෙනවා. මුක්කුරු ගලක්ද දන්නේ නැහැ. මේ ගානට පැතිලියට කැපිලා මෙව වෙලා තියෙන්නේ. හැබැයි කටේ දාගෙන හපපුවාම ගල් සීන් එකටම තමයි හැපෙන්නේ. අර නිකන් කටේ දැන් එහෙම දාපුවාම දත්වල එහෙම වදිද්දි ගලක් වදිනවා වගේ තමයි තේරෙන්නේ. වීඩියෝ කරන හැම එකෙම ගල් සෙට් වෙන්නේ කලාතුරකින් තමයි ගලක් සෙට් වෙන්නේ. වීඩියෝ ගොඩක් ගන්නවා. අර ගල හම්බෙන වීඩියෝ කෑල්ල විතරයි මම දාන්නේ. මට රඹහ ලොකු කෑලි දෙකක් හම්බුණා. මම ඒක වීඩියෝ එක දාලා ඔහොම වතුරට බහලා බලලා ගල් කෑලි දෙකක් අරගෙන ගොඩට ඇවිල්ලා බලද්දි ස්ටෝරේජ් ෆුල් වෙලා වීඩියෝ එක ස්ටොප් වෙලා.
ඊට පස්සේ කොහොම හරි අය ෆෝන් එක පැත්තකට අරන් ගිහිල්ලා පරණ තිබ්බ වීඩියෝස් ෆොටෝස් ඔක්කොම භාගයක් ඩිලීට් කරලා ඇප් ඩිලීට් කරලා තමයි ආයෙ වීඩියෝ කරන්න පටන් ගත්තේ. මගේ ලක්කෙක් කරගෙන ඕසීමාව ඇතුළත තමයි. අතනින් මට හම්බෙනවා ගෙවුඩ කෑල්ලක්. බලන්න මේ ගෙවුඩයක්ද මොකක්ද කියලා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අලුතින් වීඩියෝ එකක් බලන්න. ඒ කියන්නේ මගේ channel එකට අලුතින් ආව එක්කෙනෙක්ට කියන්නේ මේ මං ගල් ගැන කිසි දෙයක් දන්නේ නැහැ. මං වීඩියෝ බලනම තමයි මං ගල් ගැන ඉගෙන ගත්තේ. හැබැයි මැණික් ගලක් කියන දේ මං දැකලවත් නැහැ. මං ආසයි දවසක මැණික් මේ රත්නපුර පැත්තේ ගිහිල්ලා ගලක් බලලා මේ ඉගෙන ගන්න. සමහර ඉතින් ආවේ යෝගෙන අහපුවම මම මේ ලයින් එකට වැටුණා මේ මට ගලක් දෙයක් කොහෙන් හම්බුණා. ඊට පස්සේ මම ඕක ගල් ගන්න හොයන්න ගියා. ඊට පස්සේ ඔය වීඩියෝ බලලා තමයි ඕක ගල් ගැන චූටි දේවල් ඉගෙන ගත්තා. ගොසා වීඩියෝ දාලා තියෙනවා මගේ channel එකේ. කලින් මේ ඔය කරපු ඒවා බලන්න නැත්නම් channel එකට ගිහිල්ලා බලන්න. නිල් කෑල්ලක් කියන සෙට් එකක් තියෙනවා. කල් ටිකක් හම්බ වෙනවා මට. channel එකේ තියෙනවා වීඩියෝ අනිවාර්යෙන් බලන්න. subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න. මාත් එක්කම ඉන්න. සුපිරි වීඩියෝ ටිකක් දානවා. එහෙමම අපේම අරන් ආවේ මට එක්කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා හාක්කුවෙන් අරගෙන ගල් දානවත් දන්නේ කියලා. මට වතුරට ෆෝන් එකක් අරගෙන බහින්න බෑනේ. ඔය වෙලාවේ තමයි මට සෙට් වුණේ උඩම තිබ්බේ ගල් කෑල්ල. බලන්න පොඩ්ඩක් මොකක්ද මේ ගල් වර්ගය කියලා. ඔය තියෙන ගල මොකද්ද කියලා බලන්න. මේ ගෙවුඩ කෑල්ලක් නෙවෙයි. ලොකු කෑල්ලක් නෙවෙයි. පොඩි කෑල්ලක් තම් පාටයි. ලස්සන මේ අලුත්ක් තියෙනවා ඇතුලේ. බලන්න හරියටම ගල මොකද්ද කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. එහෙම ඉතින් සාක්කුවේ දාගෙන ගල් අරන් ගිහිල්ලා ඔයට බෑලා ආය අතට දාගෙන ගල් අරන් පෙන්නන්න පුළුවන් නම් මෙහි ඉතින් ගල් ගන්න තැනක් තියෙන්නේ. මෙහි ගල් තියා ගල් ගන්නවත් කවුරුවත් දන්නෙත් නෑ. ගල් ගැන දන්නෙත් නෑ. දන්න දෙතුන් දෙනෙක් ඉන්නවා ඇති. නැත්තම් මොකද මෙහි ඉල්ලන් හරන්නේ. දෙතුන් දෙනෙක් ඉන්නවා ඇති. මේ ඒ වුණාට 100ට 5ක් නැත්තම් 10ක් වගේ තමයි ਉਹ ගල් ගැන දන්නේ. එහෙම ඉතින් ගල් අරගෙන සාක්කුවේ දාගෙන ගිහිල්ලා ඔය බලන්න තරම් මේ ගල් ගන්න පොට්ටේ උත් නෑ. ගල් ගන්න තැනකුත් නෑ. ඔය තියෙන මට හම්බෙච්ච රඹහ කෑලි දෙක ඕක හොයන වෙලාවේ මේ වීඩියෝ කරා. වීඩියෝ එක බලන්න යද්දි ගල් කෑලි දෙකක් අරගෙන වීඩියෝ එක බලන්න යද්දි ස්ටෝරේජ් ෆුල් වෙලා. මම දන්නෙත් නෑ. මම හිතුවේ වීඩියෝ එනවා කියලා. ඊට පස්සේ නිකන් අතට අරගෙන මම වීඩියෝ කෑලි දෙක දැම්මා. ඊට පස්සේ මම ආයේ වීඩියෝ පරණ වීඩියෝ ෆොටෝස් ඔක්කොම ඩිලීට් කරලා ඇප් ඩිලීට් කරලා තමයි ආයේ ස්ටෝරේජ් එක හදාගත්තේ. කවදා හරි ඉතින් ඔත්තනින් කොහොම හරි හොඳ නිදක් ගන්න තමයි ඉතින් හිතාගෙන ඉන්නේ. කොහොම හරි ඉතින් try එකක් දාලා නිල් කෑල්ලක් හොඳ ගල් කෑල්ලක් නිල්ම වෙන්න ඕනේ. හොඳ වටිනා කියන ගලක් ගන්නවා. මේ ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මම අරගත්තු ගල් විකුණනවද කියලා. මම එක ගලක්වත් විකුණන්නේ නැහැ.
එහෙම විකුණන්න හිතෙන්නේ නැහැ මට. වටින්නේ නැතුව ඇති. වටිනවා වුණත් ඔය තියෙන ගල් නම් විකුණන්නේ. රඹහ නැද්ද කියලා ඇහුවා ගොඩක් දෙනෙක්. ඒ කියන්නේ මේ රඹහ තියෙනවා මේ ඒ කට්ටිය එක්කෙනෙක් මගෙන් ඉල්ලුවා කැරට් 5ට වැඩියෙන් කියලා. එහෙම කැරට් 5ට වැඩියෙන් නන්නේ සාමාන්‍ය පොඩි කැරට් 3 2 ඒ වගේ ගල් නම් තියෙනවා ඕන තරම් ගන්න පුළුවන්. එහෙම සෙට් වුණොත් විකුණන්නේ නැහැ. ඕනනම් එන්න ඇවිල්ලා කරලා හොයලා දෙන්න පුළුවන්. මං ගාව තියෙන එක ගලක්වත් මම විකුණන්නේ නැහැ. වටනා කියන ගලක් සෙට් වුණොත් මං අනිවාර්යෙන් වීඩියෝ එකක් දානවා. ඒක විකුණනවා කියලා. ඔතන හම්බුණා ලස්සන සුදු පාට චූටි ගල් කෑල්ලක්. ඒක මම නිකන් ඔය වීඩියෝ එකට පෙන්නන්නේ. මට පුළුවන් නම් පොඩි කූඩයක් හොයලා දෙන්න සල්ලි වලට හරි කමන්නේ. ඇවිල්ලා ගන්න හරි කුරිය කරන්න හරි පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට කියන්න මේ ගැරුම් වට්ටියක්. ඒ කියන්නේ ලොකු වට්ටියක් නෙවෙයි පොඩි වට්ටියක්. එහෙනම් පොඩි සයිස් වට්ටි තියෙනවද දන්නේ මම දන්නේ. මම දැකලා නම් තියෙන ලොකු ගැරුම් වට්ටි. එහෙනම් පොඩි වට්ටි තියෙනවා නම් මේ කමෙන්ට් එකක් දාන්න යන්න ෆෝන් නම්බර් එක. මම කෝල් එකක් දාන්න. එහෙම තියෙනවද දන්නේ මම දැකලවත් නැහැ ඉතින්. ආයෙ දිගටම මේ වගේ වීඩියෝ දානවා සුපිරි වීඩියෝ දානවා සබස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ඔබන්න එතකොට වීඩියෝ එකක් දාපු සැනින් එසනින් ඔයාලට නොටිෆිකේෂන් එකක් එනවා අනිවාර්යෙන් ලයික් කරන්න කමෙන්ට් එකක් අනිවාර්යෙන් දාගෙන යන්න මොනවා හරි අඩුපාඩු තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාගෙන යන්න වීඩියෝ නම් ක්වොලිටි මදි ඇති ෆෝන් එකෙන් තමයි කරන්නේ ඔයාලා මොකද හිතන්නේ මේ වගේ පැතිවල තියෙයිද මැනික් නැති වෙන්න නම් බෑ ඉතින් මට හම්බෙච්ච චූටි ගල් කෑලි යනවා අනිවාර්යෙන් මැනික් තියෙන්න ඕන ඔයාලා හිතන විදිහට මේකට මේ සාමාන්‍ය මොන වර්ගයේ මැනික් බහුලව තියෙයිද ගරන්න ආස කට්ටිය ඉන්නවනම් කූඩවලින් නේ අතින් ගරන්න කට්ටිය ආස කට්ටිය ඉන්නවනම් ඉන්න පොට්ටෙක් කියන්නම් මම ඇවිල්ලා අතින් ගරලා මොකක් කරේ මැච් එකක් ගහගමු රඹහ ගෑලි ඊයන් කට්ට පොඩි චූටි කට්ට ගෑලි තියෙනවා කෝඩියක් විතර අහුරක් ගත්තා ඔය තියෙන චූටි රඹහ ගෑලි ඕන තරම් තියෙනවා මෙහි මැනික් නෑ කියන්න බෑ කාටවත් මැනික් නෑ කියන එක්කෙනෙකුට කන්ට ගහලා පෙන්නනවා මේ මට හම්බෙච්ච ගල් ටික බලන්නකෝ එක අත්තක තියෙන රඹහ කෑලිකුඩ මෙහෙනම් රඹහ කියන දේ සුලභයි හොඳටම තියෙනවා කළු කට්ට කෑල්ලක් හම්බෙච්ච ගමකට රඹහ ඕන්නම් එන්න අතින් කරලා මැච් එකක් ගහගමු සල්ලිත් එපා පොට්ටෙක් කියන්න වටින ගලක් හම්බුනොත් ඒ ඔයාගේ chance එක එදා දවසේ ඔන්නෝම තමයි වීඩියෝ ගුණේ මේ තියෙන්නේ මට හම්බෙච්ච ගල් ටික පුළුවන් නම් වර්ග ටික කමෙන්ට් එකක් දාගෙන යන්න වටිනා කියන ගලක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න සබස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න කමෙන්ට් කරන්න අනිවාර්යයෙන් මොනවා හරි අදහසක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න එහෙනම් ගන්න කට්ටියට ඉක්මනටම ළඟම chance එක සෙට් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එහෙනම් අපි ගියා ජය වේවා